චා සර් සර් ඉන්ටෝ කරන් කී දෙනෙක් ඉන්නවද? සර් එතන 3 දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. අර හැබැයි නැට්ටිච්චියක් ඇවිල්ලා ඉන්නවා මට නම් කිව්ව අල්ලන්නේම නැහැ. ඉතින් වැඩේ මොළ විකාර. පළවෙනි එක නේද එන්නේ? ඕකේ. චා excuse me take a seat. Chanika? මොකක්ද බා? අයියා? දන්නේ නැද්ද සර් ඉතින් අඬව දැන් ප්‍රශ්න කකුල පාත් දා ගන්නවා. එද සහතිකත් නැහැ. මොනවද ඔයාලට තියෙන සුදුසුකම් මේ ජොබ් එකට එන්නේ? සර් සුදුසුකම් කියන්නේ සර් TikTok එකේ followers 20000යි Facebook එකේ 10000යි YouTube එකේ subscriber 4 දෙනෙක් ඉන්නවා ඒ එක්කෙනෙක් මම එක්කෙනෙක් මගේ සුදු අම්මියා ඊට දෙන්නා නම් හොයාගන්න බැරි වුණා ඉතින් මේ සුදුසුකම් නැත්නම් මම හිතාගෙන ඉන්නේ TikTok එකේ ලක්ෂයක් වුණාට පස්සේ කේක් එකක් අපුවා නැත්නම් සීන් එක කේක් පොඩි ඇච්ච බච්ච කෙල්ලෝ ටිකක් අර මම පොඩි ෆෝම් කරලා තියෙන්නේ උන් එන කැමති මං දාන සීන් එකට අර පොඩි ටිකක් පාඩ කරලා හෙක් කරලා ඉඳලා සර් ඔයාලා TikTok නේද සර් මම follow කරලා TikTok මේක තරම් ඵලයක් මෙතන යන්න. සර් මට එහෙමයි කතා කරන්නේ. මම බාන සර් මම සර්ට පෙන්නනවා අපේ ජෙන්සි එකේ තියෙන ගැම්ම. ගයිස් මට උන ලොකු අසාධාරණයක් ගැන කියන්න මම මේ කතා කරේ. මම උදේ පාන්දර 5 බැස්සගෙන නැගලා පැයට පිස්සු කම්බක ඉඳලා මේ ජොබ් එකක් ගන්න ආවේ සුදුම් මම කීපට මේ මිනිස්සයා මම මෙච්චර සුසුකම් තියාගෙන හරි මෙච්චර සුසුම් කරේ මේ මිනිස්සයා මාව ගහලා පන්න ගන්න මේ ආවුන්දයි ගයිස් මම ගහලා පාගන්න යනවා මේ මොහොතේ බලා ගන්න මේ මූණ මේ අහිංසකයි වගේ ඊට අහිංසක නෑ මේ මෙයාත් එක්ක පොඩි ලයින් පාරක් දාගෙන ඒක දැක්ක කියලා මට මේවා කරන්න හිතාගෙන මම යනවා ගයිස් මට අතාදන්න අනේ සර් එයාව ගමුකෝ. ඊළඟට යනවා ගිහිල්ලා. අනේ එයා නම් හරිම දැන්පත් පාටයි අහිංසකයි මොස් ඩිපොසිට් හනේ. අනේ ප්ලීස් මිස් මට ඇතුළට යන්න දෙන්න. මට හැම තප්පරයම වටිනවා. take a seat. මට උඩ මුට තියෙන ක්වොලිෆිකේෂන් යකෝ මටවත් නැහැ. ඔයා කොහොමද මෙච්චර පොඩි කාලෙකින් මෙච්චර ඩිග්‍රී ගොඩක් කරේ? මම එදිනෙනා වැඩ එදිනෙදාම කරා. මම උදේට කොළ කැඳ බිව්වා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම මත්පැන් නුඹුරක්වත් ආනේ කරලා නැහැ. මම මිතුරන් ආශ්‍රය කරන එක නතර කරා. මම මතකේ වර්ධනය වෙන්න දවසට විනාඩි 30ක් විතර භාවනා කරනවා. ඔය ටික තමයි ඉතින් සර් කරේ. very good. ඉතින් පුතා ඔයාලට ඕනකටත් වඩා ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. මම මේ වේකන්සි එක ගැන ඔයාලට දන්නවන්න. එහෙනම් good luck. ගිල්ලේ. no සර් අපි ආව ගන්නවද? please සුදේශා. ඔබගත්තත් මගේ ජොබ් එකටත් එක්ක කියලා. ඇයි සර් එහෙම කියන්නේ? ඉතින් ක්වොලිෆිකේෂන්ස් වැඩි. ඒ උගොඩයා සර්ට එහෙම ක්වොලිෆිකේෂන් එකක් වන්නක්ද? ඈ? පව්වනේ අරයා ගියාද දන්නේ නැහැ. seat. Thanks. ඔයාගේ නම මොකද්ද? Zeus.
බොස් සෙව් වව් සන ගන්න කමන්නෑස් කෝ කොලිෆිකේෂන් ගෙනාවද ජානිකා මෙතන බොස් මම මෙතන ඩිසිෂන් ගන්න මට ඕන විදියට ඒ කියන්නේ සර් මෙයාව ගන්නවද වැඩට ඔබ නිකන් ගන්නවා අනිවාර්යෙන්ම ඔව්